channel එකට ආදරෙන් පිළිගන්නවා. අපි අද බ්ලොග් එකකින් කතා කරන්න හදන්නේ පොදොයත් එක්ක අපි කලින් වීඩියෝ එකේ කිව්වා වගේ ඩිස්කස් මත්ස්‍යයන්ට හැදෙන්න පුළුවන් ලෙඩ රෝග ගැන බ්ලොග් සීරීස් එකක් තමයි අපි කියනවා කිව්වේ. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩීවර්මින් ගැනයි. පොදොයේ ඒක පැහැදිලි කරන්න පුළුවන් පොදොයේ මේ අපේ ඩිස්කස් හදන කීප දෙනෙක් කතා කරලා ඇහුවා මේ ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා ඉවරලා මම දැක්කා ඒ වගේම Facebook එකේ අපේ groups වල අහලා තිනවා මගේ මාළුව කන්නේ කෙට්ටු වෙලා ඒ වගේ ප්‍රශ්න ගොඩාක් අහලා තිබ්බා. එතකොට බුදුයි ඩීවර්මින් ගැන පොඩ්ඩක් කතා කරොත් බුදුයි පොඩ්ඩක් අපිට කියන්න පුළුවන් ඩීවර්මින් කරන්නේ කොහොමද? බුදුයට ඒ ගැන පොඩි විස්තරයක් අපිට කරන්න පුළුවන් බුදුයි. ඒක කරන්නේ මල්ලි මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි වර්ධනයට දාන මාළු ටැංකියක වර්ධනයට දාන මාළුන්ට නම් අපි මාසයක් ගානේ ඩීවර්මින් එක කරන්නේ. අපේ මව්සත්තුන්ට අපේ පැටවු ගන්න මව්සත්තුන්ට කරනවා නම් මාස 3කට පාරක් ඇති. ඒ කරන ප්‍රමාණය මම කියන්නම් මම ඉස්සෙල්ලා ක්වරන්ටයින් එකේදීත් කිව්වා. අපිට ඔය අවශ්‍ය කරන්නේ එතනින් ඔය පැසිකන්ඩල් කියන බෙහෙත් එක. අපි ඒක කියන බෙහෙත් එකක් වෙන්නේ ඔය අපි බල්ලන්ට දෙන පණු බෙහෙත් වර්ග. ඒ වර්ග එකක් අරගන්නවා කිලෝ 10ක බල්ලෙකුට දෙන පණු බෙහෙත් ඒ පෙති ප්‍රමාණය ගන්නවා. අරගෙන අපි කැම ග්‍රෑම් 200කට කලවම් කරගන්නවා. කලවම් කරගෙන ඒක අපි හවස වේලේ විතරක් දවස් 6ක් දෙනවා. දුන්නාට පස්සේ අපේ සම්පූර්ණම ඒ දුන්න මාළුන්ගේ බඩේ ඉන්න පළුකො ටික ටෙමටෝල්ලා ටික නැතු යනවා. ඒක මම ඉස්සෙල්ලා කිව්වා වගේ වර්ධනය කරන මාළුන්ට නම් මාස වතාවක් දෙන්න ඕනේ. අපේ මව්සත්තුන්ට නම් මාස 3කට වතාවක් දෙන්න ඕනේ. ඒකම ආයෙ තියෙන වලට මම ඉස්සෙල්ලා කිව්වා ෆ්ලැජිලේට්ලා. දැන් ඩීවර්ම් කරද්දී පණුව ටික ඉවත් වුණාට මදි ඊළඟට අර ෆ්ලැජිලේට්ලත් අයින් වෙන්න ඕනේ. අපි ඩීවර්ම් එකේදී කරන ට්‍රීට්මන්ට් එක ඉවරලා සතියක් මාළු ඉන්ටර්වල් එකක් දෙනවා මාළුන්ට. ඒ කියන්නේ අපි පණු බෙහෙත් එක දීලා ඉවර වෙලා සතියකට පස්සේ අපි පටන් ගන්නවා ෆ්ලැජිල් ට්‍රීට්මන්ට් එක. ඒක කරන්නේ මෙට්‍රොනයිඩසෝල් මිලිග්‍රෑම් 300ක් කැම ග්‍රෑම් 100කට කලවම් කරලා ඒක වේල් 3ම දවස් 3ක් පටල ගන්න එපා. පණු බෙහෙත් දෙන්නේදී නම් එක වේලයි දෙන්නේ. මෙට්‍රොනයිඩසෝල් එක දෙන්නේ වේල් 3ම දෙනවා දවසට. දීලා ඒ වගේ දවස් 3ක් දුන්නාට පස්සේ අපේ මාළුන්ගේ අඩේ ඉන්න ෆ්ලැජිලේට්ත් අඩු වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ හොඳට කැම ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ ට්‍රීට්මන්ට් දෙකම ඉවරුනාට පස්සේ ආයේ මාසයකට පස්සේ වර්ධනය කරන මාළුන්ට ආයේ මාසයකට පස්සේ ආයේ අර ට්‍රීට්මන්ට් එක මුල ඉඳලා ඔය විදිහට හැමදාටම කරන්න ඕනේ. මව්සත්තුන්ගේ කරනවා නම් පණු බෙහෙත් දුන්නා මේ නැපට මේ ෆ්ලැජිලේටර් ට්‍රීට්මන්ට් එක කළා. ඊට පස්සේ ආයේ මාස 3ක කාලෙකින් තමයි ආපහු ඒ ට්‍රීට්මන්ට් පටන් ගන්න ඕනේ. ඔය දෙක කරාට පස්සේ අපිට එන ලෙඩ රෝග ගොඩාක් දුරට අඩු වෙනවා. ඔය ගොඩක් වෙලාවට මාළු කැම කන්න නැතු යන්නේ ඔය හේතු වන්දා. තව මාළුන්ගේ පාට අඩු වෙන්න පුළුවන්. කැම කන්න නැතුව ගියොත් අපිට ඔය මාළුන්ට බෙහෙතක් කරගෙන ගොඩක් වෙලා මේ අභ්‍යන්තර පරපෝෂණ බෙහෙතක් කරගන්න අමාරුයි. ඒකින්ද අපි ලෙඩ එන්න කලින් ඒවට බලලා අපි කලින් බෙහෙත් කරගන්නවා. එතකොට බුදුයි මේගොල්ලොන් දැන් අපි ඉස්සෙල්ලා ඩීවර්මින් කරලා දවස් කීයකින්ද අපි මෙට්‍රොනයිඩසෝල් ට්‍රීට්මන්ට් එක කරන්න ඕනේ නැත්නම් එක ළඟ කරාට ප්‍රශ්නයක් නැද්ද? නෑ එක ළඟ කරන්න හොඳ නෑ. මාළු වීක් වෙලානේ ඉන්නේ. අපි නෙමටෝඩල් බේත් කරාට පස්සේ මාළුගේ අර බේත් වල කරට වීක් වෙනවා. ඊට පස්සේ අපි සතියක ඉන්ටර්වල් එකක් නෝමල් විදියට ඉන්න ආරිනවා. සතිය ඉවරලා තමයි අපි ඊළඟට මෙට්‍රොනයිඩසෝල් ට්‍රීට්මන්ට් එක පටන් ගන්න. ඒකත් ඉවරලා තව මාසෙකින් තමයි ආපහු මුල ඉඳලා අර ට්‍රීට්මන්ට් දෙකම ආයෙ පටන් ගන්න. ඒකයි පුදුයි දැන් මෙතනදී කන්නේ නැති මාළු අපිට දැන් හිටියොත් ටැංකියේ එතකොට අපිට මේක වතුරට නේද ට්‍රීට් කරන්න වෙන්නේ. ඒක වතුරට අපි ට්‍රීට් කරනවා නම් කොහොමද කරන්න ඕනේ? හීටර් එකක් පාවිච්චි කරන්න ඕනේද කොහොමද? ඔය අපි අර කලින් කිව්ව ප්‍රොසීජර් එකේ නැති වුණාම තමයි මාළුන්ට ලෙඩ ඇවිල්ලා අපි දන්නේම නැතුව කැම කන්න නැති වෙන්නේ. ඒක ටිකක් බරපතල කාරණයක්. ඒකින්ද අපි නිතරම අර බෙහෙත් වර්ග දෙක මාළුන්ට දීගෙන එන්න ඕන. බැරි වෙලාවකට කොමක් හරි හේතුවකින් ඔය විදිහට කැම කන්නේ නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන් නම් කැම කන්නේ නැහැ කියලා අපි ආව ගන්නවා වෙනම ටැංකියකට. අරගෙන ඒකට දානවා ලීටරයක් දානවා. ලීටරේ 32කට තියෙනවා. සෙන්ටිග්‍රේඩ් 32කට තියෙනවා. තියලා ඉවරලා අපි දානවා මෙට්‍රොනයිඩසෝල් ලීටරයකට මිලිග්‍රෑම් 60ක්. දාලා අද දැම්මක් පළවෙනි පාර ඊට පස්සේ පැය 24කට පස්සේ වතුර භාගයක් අඩු කරනවා. භාගයක් අඩු කරලා ආයෙ වතුර පුරවලා ආයෙ ඩෝස් එකෙන් භාගෙ දානවා. ඕ වගේ දවස් 3ක් කරනවා. කරලා
අපි 4 වෙනි දවසේ සම්පූර්ණ වෝටර් චේන්ජ් එකක් දීලා මාළුව කෑම කනවද කියලා බලනවා. බොහෝ විට කෑම කයි. එහෙම නැති වුණොත් ආයෙ දවස් 3ක් විතර මාළුවට සාමාන්‍ය විදිහට ඉන්න දීලා ආයෙ අර දවස් 3ක් අර ට්‍රීට්මන්ට් එක කරන්න ඇවිත් තියෙනවා. ඊට පස්සේ හරියයි. අපි මේ වගේ තවත් බ්ලොග් එකකින් ඉස්සරහට හම්බ වෙමු. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. මේ වගේ videos අපි upload කරලා තියෙනවා. ඔයගලන්ට බලන්න පුළුවන්.